ලංකාවේ මුදලින් රුපියල් මිලියන 1.8ක වටිනාකමක් තියෙන Yamaha YZF R15M. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් අපි වැඩේ පටන් ගමු. මේ බයික් එක දිහා බැලුවම ඔයාට ඉස්සෙල්ලම පේන්නේ මේකේ තියෙන මෙටලික් ග්‍රේ සහ බ්ලූ වර්ණ සංකලනය. මේක කෙලින්ම R1M එකෙන් ගත්ත අයිකොනික් ලිවරි එකක්. ඉදිරිපස තියෙන LED ප්‍රොජෙක්ටර් ලැම්ප් එක සහ දෙපැත්තේ තියෙන DRL නිසා මේකට හරිම ඇග්‍රෙසිව් පෙනුමක් ලැබෙනවා. මේක ඇත්තටම R1M එකේ පොඩි මල්ලි නැත්නම් බේබි R1 කිව්වොත් නිවැරදි. R15M එකේ ඉස්සරහ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. මේකේ තියෙන්නේ R7 එකට සමාන පෙනුමක්. මෙදින් ලොකු LED ප්‍රොජෙක්ටර් හෙඩ් ලැම්ප් එකක් තියෙනවා. ඒ වගේම දෙපැත්තෙන් ලස්සන LED DRL දෙකක් එනවා. මේ නිසා බයික් එකට හරිම ඇග්‍රෙසිව් පෙනුමක් ලැබෙනවා. පහළ බැලුවොත් මෙහි රන්වන් පැහැති gold finished USD upside down forks දැක ගන්න පුළුවන්. ඒ වගේම බ්‍රේකින් ගැන බැලුවොත් ඉදිරිපස සහ පසුපස ඩිස්ක් බ්‍රේක් සමග ඩුවල් channel ABS පද්ධතියක් තියෙනවා. මේකේ තියෙන බ්‍රේකින් පවර් එක ඇත්තටම විශ්වසනීයයි. R15M එකේ හැන්ඩල් බාර් එක රේසිංగ్ බයික් එකක වගේම පහත් කරලා තියෙන්නේ. මෙහි තියෙන TFT මීටර එකේ ගොඩක් විස්තර තියෙනවා. ट्रैक मोड सह स्ट्रीट मोड කියලා modes දෙකක් තියෙනවා. ඒ වගේම මේකේ quick shift සහ traction control පහසුකමක් තියෙනවා. මේ මිල මට්ටමේ බයික් එකක මේවා තියෙන එක ලොකු දෙයක්. දැන් නෙමු එන්ජින් පැත්තට. මෙහි තියෙන්නේ 155ක් cc liquid cooled 4 valve engine එකක්. මේකේ ප්‍රධානම දේ තමයි VVA variable valve actuation තාක්ෂණය. මේකේ නශ්‍ය බල 18.4ක උපරිම බලයක් සහ 14.2ක ටෝක් එක දෙනවා. ගිය 6ක පද්ධතියක් තමයි මේකේ තියෙන්නේ. බයික් එකේ බොඩි එක හරිම ස්ලිම් වගේම ඒරෝඩයිනමික් විදිහටයි හදලා තියෙන්නේ. ඉන්ධන ටැංකිය ලීටර් 10ක ධාරිතාවයකින් යුක්තයි. මෙහි තියෙන සිල්වර් සහ නිල් පාට සංකලනය M livery එක නිසා බයික් එකට හරිම ප්‍රීමියම් පෙනුමක් ලැබෙනවා. R15M එකේ සීට් එකේ M logo එකක් තියෙනවා. රයිඩර්ට ටිකක් ඉදිරියට නැඹුරු වෙලා කමිටඩ් පොසිෂන් එකක තමයි පදින්න වෙන්නේ. ඉතින් ඔයත් මේ බයික් එක පෙදලා තියෙනවද? ඔයාගේ අත්දැකීම් හැම එකක්ම අපි කමෙන්ට් වලින් කතා කරමු. බයික් පදින ඔයාගේ යාළුවව මෙන්ෂන් කරලා වීඩියෝ එක ෂෙයාර් කරන්න. මේ වගේ තවත් සුපිරි බයික් ගැන දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න. සේෆ් රයිඩ්.